Hi viewers, අද අපි කාලයකට පස්සේ බාකමොනල් YouTube channel එකේ ලස්සන animation adventure movie එකක් තමයි බලන්න හදන්නේ. මුහුදේ ජීවත් වෙන කැස්බෑවන් ඉන්න සුපර්බ් movie එක තමයි අද අපි බලන්න හදන්නේ. මුහුදේ ජීවත් වෙන සත්තුන්ගෙන් වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් සතෙක් තමයි sea turtles කියන්නේ. එයාලා සම්බන්ධ movie එක තමයි අද අපි බලන්න හදන්නේ. මේ movie එකේ නම කියනවා නම් A Turtle's Tale Sammy's Adventure 2010 දී රිලීස් වුණ ලස්සන animation movie එකක්. one line story එක කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. හැබැයි මේ වගේ movies බලලා නැත්නම් ඒක දිගටම මේ movie එක skip කරන්න නැතුව miss කරන්න නැතුව බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් like බටන් එක දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම බාකමොනල් ගේ channel එක first time visit කරන අය subscribe බටන් එක දෙන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි ඉක්මනටම movie එක ඇතුළට යන්. මං ඔයාලගේ හර්ෂ welcome to බාකමොනල් ගේ. මූවී එක පටන් ගත්තම වයසක කැස්බේවෙක් පාර මාරු වෙලා අනිත් පැත්තට එන්න හදද්දී වාහනයකින් ආපු කෙනෙක් බැනලා යනවා. මෙතන වෙන දේ බලාගෙන ඉන්න තව කැස්බේවෙක් ඉන්නවා. එයාත් ගොඩක් වයසක කෙනෙක්. එයාගේ නම සමි. මේ මූවී එකේ හීරෝ. ඒ වගේම ඒ පාර ක්‍රොස් කරපු කැස්බේව සහ මේන සමි මේ දෙන්නම හොඳම යාළුවන්. අද මෙයාලගේ ස්පෙෂල්ම දවසක්. මොකද මේ දෙන්නම අද ග්‍රෑන්ඩ්පා වෙන්නයි හදන්නේ. එතකොට සැමි යකි පුංචි කාලේ ගියේ ඇඩ්වෙන්චර් ගමන ගැන ස්ටෝරි එකක් කියන්න මෙතනින් පටන් ගන්නවා. කාන්තාරයක් වගේ පාළුවට ගිය මුහුදායනක කැස්බෑවෙක් දාපු ඒ බීතර ටිකෙන් දැන් පුංචි පැටව ටික එළියට එන්න පටන් ගන්නවා. පුංචි උන් නිසා ගොඩක් වේගවත්. හැබැයි කොහෙද යන්නේ කියලා දන්නේ හැමෝම එක එක පැතිවලට දුවනවා. මෙතන තමයි හීරෝ ඉපදෙන්නේ. මෙතනින් අනිත් පැටව ටික දැන් මුහුදට කොමර එකතු වුණාම මෙතන වලෙන් උඩට එන්න හදන අපේ හීරෝ ආපහු ඒ වල ඇතුළටම වැටෙනවා. මොකද අනිත් ඒ පැටව වගේ මෙයා එච්චර ඇක්ටිව් නෑ. බය වෙලා ඉන්නකොට මෙතනට එන කුරුල්ලෙක් අපේ හීරෝව අල්ලගෙන යනවා. එහෙම උස්සන් යනකොට හීරෝ වගේම තව පැටියෙක් කුරුල්ලෙක් අල්ලගෙන ඉන්නවා. එයාලා අතර රණ්ඩුවක් ඇති වුණාම මෙයාලා හැමෝම පල්ලයට වැටෙනවා. උදව් කරන්න ළඟට ආපු මේ පුංචි කැස්බෑ පැටියා හීරෝයින්ගේ නම ෂෙලි. කොහොමරි හීරවත් මෙතනින් එකන් යන්න බැලුවට එයා නැගිටින්න. එතකොට ෂෙලිගේ යාළුවෝ දැන් මුහුදට යලා යන්න ඕන නිසා ඉක්මනට යාවත් ඒකගෙන මෙතනින් මුහුදත් එක්ක එකතු වෙනවා. ඒ නිසා හීරෝයින්ට උදව් කරන්න හේතුවට අපේ හීරව එකන් යන්න බැරි වෙනවා. කුරුල්ලේ කාපෝ මෙයා ළඟට ඇවිල්ලා උස්සන් යන විදිහට හීනයක් දැක්කන් පස්සේ තමයි අපේ හීරෝට සීයෙන්නේ. බලද්දී පුංචි ඔරුවක් උඩ ඉන්න අපේ හීරෝ යගේ ළඟ පාත වෙන කවුරුත්ම නැහැ. ඒකපාර මේ ඔරුව මුහුදට ගහගෙන යනවා. ඔන්න දැන් කට් කරාම අනිත් දවස් උදේ බලද්දී මුහුද මැදට ඇවිල්ලා එන අපේ හීරෝ කවුරුරයාගේ උදව්වට ඉන්නවද කියලා බැලුවම කවුරුත් නැහැ. ඒ වගේ මේ මුහුද ඇතුළට යන්න බැලුවම යට ගොඩක් බයයි. හීරෝ මෙතන බය වෙලා ඉන්න එක දාකින කැස්බෑවෙන් කීප දෙනෙක් නිකන්වත් මුහුද ඇතුළට යන්න එපා. එහෙම ගියොත් ආව මෝරේ කල්ල ගන්න පුළුවන්. ඔව මරයි කියලා කිව්වම හීරෝ දැන් හිටියටත් වඩා තව ගොඩක් බය වෙනවා. අනිත් පැත්තේ හීරෝ වගේම තනි වෙලා ඉන්න තව කැස්බෑ පැටියෙක් පෙන්නනවා. ගොඩක් බඩගිනි දැන් ඒක තැනකට ඇවිල්ලා කන්න බැලුවම එයා වගේම තව මෙතන පුංචි පැටව ගොඩක් අය ඉන්නවා. Tamanට කියලා යාළුවෙක් ඇති කරගන්න මෙයාලට ලං වුණාම කවුරුත් මේ පුංචි කැස්බෑ පැටියව එකතු කරගන්න. ඒ නිසාම එයා දැන් තනි වෙලා ඉන්නවා. දැන් ගමන් කරනකොට ඒක තැනකදී අපේ හීරෝවත් හම්බ වෙනවා. මෙතනින් තමයි මේ දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක පටන් ගන්නෙ. පළවෙනි හමුවීමෙන් දෙන්න අතර හොඳ යාළුකමක් ඇති වෙනවා. ඒ වගේම හීරෝ දැන් තනි වෙලා නැහැ. එයාගේ යාළුවත් තනි වෙලා නැහැ. ඒ නිසා දෙන්නට දෙන්න දැන් සපෝට් කරනවා විතරක් නෙමෙයි ඕන ප්‍රශ්නයක් ඇති වෙච්ච දැන් අපි දෙන්නම මුහුද ඇතුළට යන් කියලා ඕන්න ෆර්ස්ට් ටයිම් මේ දෙන්නම මුහුද ඇතුළට පනිනවා. හිතුවා වගේ නෙමෙයි මෙයාලා දෙන්නම ගොඩක් එන්ජොයි කරනවා. ඒ වගේම යාළුවට තියෙන අනුතර ටිකත් ගැනවත් හිතන්න. එහෙම වසර කීපයක් යනකොට ඕන්න අපේ මේ පුංචුන් දෙන්නම ටිකෙන් ටික ලෝකමත් වෙනවා. ගොඩක් සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන මේ දෙන්නම එක දවසක් ගැඹුරු මුහුදට ඇවිල්ලා බාත්යක් ගන්නකොට ජීවිතේ තුවා කාට හරි ගොඩක් ආදරය කරනවද කියලා අහුවම ඔන්න දැන් අපේ හීරෝට හීරෝයින්ව මතක් වෙනවා. එයා තමයි මට උදව් කරන්න ඉස්සරහට ආවේ. හැබැයි මං එයාව මිස් කළා කියලා ඒ පරණ මෙමරිස් ටික මතක් කරගන්නවා. මේ දේවා මට කවදාවත් කිව්වේ නැහැ. මෙච්චර කල් හංගගෙන හිටියද කියලා උඩට ආවම
ඒක පරම දෙන්නම උඩට යනවා. ඒ වගේම මේ දෙන්න එන්ජොයි කරන විදිහට මෙතන ඉන්න කවුරුත් එන්ජොයි කරන්න. ඊට පස්සේ එක දවසක් ගැඹුරු මුදුට ආවන් පස්සේ මෙතන ඔක්ටෝබස් කෙනෙක් මේ දෙන්නටම යාළුවෙක් වෙනවා. එයා එක්ක එකතු වෙලා මෙතන සෙල්ලම් කරලා එන්ජොයි කරනකොට ඒක පරම මොකක් හරි කළු පාට ඩොඩ් මේ මූද ඇතුළට එනවා. අනුතරක් වෙන්න පුළුවන් කියලා ඔක්ටෝබස් මේ දෙන්නවත් එක්කන් ගිහලා හැංගිලා හිටියම ඇත්තට මේ දේ මොකද්ද කියලා මේ දෙන්නටම දැනගන්න ආසාවක් ඇති වෙනවා. උඩට ගිහින් බලද්දී ඔන්න මිනිසුන්ගේ වැඩ ටික පටන් අරන් තියෙනවා. මෙතන ඇක්සිඩන්ට් වෙච්ච ෂිප් එකක් නිසා ඔයිල් ලීක් වෙලා තියෙනවා. ඒ නිසා මිනිසුන් දැන් රෙස්කියු ටීම් එකක් එක්ක මෙතනට ඇවිල්ලා ඉන්නවා. සැමීගේ මේ ඇඩ්වෙන්චර් ගමනේදී දැකපු එක්ස්පීරියන්ස් තියෙන මේ වගේම වෙනස් කරන්නම බැරි දෙයක් තමයි මේ මිනිසුන්ගේ ගතිගුණ. එයාලා නිසා තමයි මේ මූදට මේ වගේ ලොකු අනතුරක් වෙන එක කැස් බෑවක් විදියට අපේ සැමී කියනවා. හැමදේම හොඳ විදියට මූව් වෙලා ඉස්සරහට යනකොට ඔන්න අපේ හීරෝට නරක දවසක් ඇති වෙනවා. මිනිසුන් දාපු විශාල මාළු දැලකට ආව වෙන අපේ හීරෝසයාගේ යාළුවා වෙන මේ දැලකට අහු වෙලා ඉන්නවා. මෙතනදී හීරෝ කොහමරිතින් නිදාස් වෙලා යාළුවව බේර ගන්න බැලුවට ඒ වැටිච්ච තැන්දී අපේ හීරෝට සීය නැති වෙනවා. හීරෝව උස්සලා අතට ගත්ත මිනිසෙක් මේ සතා සමට මැරලා තියෙන්න පුළුවන්. සුප්පයක් හදලා බිව්වොත් බඩත් අවුල් යන්න පුළුවන් කියලා ආපහු මූදට විසික් කළා දානවා. පල්ලෙහාට ඇවිල්ලා වැටුණ අපේ හීරෝව මෙතෙන්දී ඩොල්ෆින් බේරගෙන දැන් මූදායනකට ගෙනත් දානවා. ඊට පස්සේ අපේ සීය නැතුව ඉන්න හීරෝව දකින ඇනිමල් රෙස්කියු ටීම් එකේ දෙන්නෙක් යව අරන් යනවා. ටිකෙන් ටික සීය ආපු අපේ හීරෝ නැකිట్లా බලතියගේ ඉස්සරහා මිනිසුන් ඉන්නවා. මං හිතුවා වගේ නෙමෙයි මිනිසුන් කියන්නේ නපුර අය විතරක් නෙමෙයි හොඳ අයත් ඉන්න පුළුවන් කියලා බලද්දි ඉස්සරහා ඉන්න පූසෙක් වා හිතනවා වගේ නෙමෙයි මිනිසුන් හොඳට බත් දීලා කණ්ඩේම දෙනවා. හැබැයි හරි දවස් ආවෙන් පස්සේ ඔව සුප් එකට ගන්නවා කියලා අපේ හීරෝව ආපහු බය කරනවා. කට් කරාම අනිත් දවස අපේ හීරෝ වගේම තව තනි වෙච්ච කැස් බෑවෙක් අරන් මේ කූඩුවට එකතු කරනවා. බලද්දි මේ ඉන්නේ ගෑනු සතෙක්. සපෝට් කරන්න තව එක්කෙනෙක් ඉන්න නිසා හීරෝ මෙතනින් ටිකක් නිදාස් වෙනවා. හීරෝ අරන් ගිය ලේඩි එයාගේ පීඨේ දැන් මේ වගේ ලෝගෝ එකක් ගහනවා. හීරෝ නෝමලි ඇඩ්වෙන්චර් පොරක් කියලා ඕල්රෙඩි හිතාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ ලෝගෝ එක දැක්කම තව සතුටු වෙනවා. ඒ වගේම මෙතන මිනිසුන් හැමෝම ගොඩක් ඒකමුතුව සතුටින් ඉන්න එක දැක්කම මෙහාලා බලද්දී ගොඩක් හොඳ අය වගේ පේනවා කියලා හීරෝ කල්පනා කරනවා. ඊට පස්සේ සුව වෙලා ඉන්න ඒ ගෑනු සතව ඔන්න මූදට ආපහු නිදාස් කරාම හීරෝට ලං වුණේ පූසා ඔයා දැක්කද? ඔයාට පස්සේ මෙතනට ආපු ඒ සතව නිදාස් කරා. ඒ කියන්නේ ඔයාව සුප් එකට ගන්නේ කියලා දැන් හීරෝව බය කරනවා. එදා රෑ දැන් ඒකපාරම මෙතනට පොලිසියට පැනලා මෙතන ඉන්න අය අන්සෙෆ් විදිහට පුංචි ළමයිව තියාගෙන ඉන්නවා කියලා පන්නලා දානවා. එතන වෙච්ච කලබල නිසා අපේ හීරෝ මෙතෙන්ද යාලට මිස් වෙනවා. ඔන්න දැන් දවස් කීපයක් ගත වෙනවා. මෙච්චර කල් මිනිස්සුන් යාට කන්න දුන්නා. දැන් කෑමත් නැහැ. ඒ වගේම මෙතනින් යට යන්න දන්නෙත් නැහැ. මොකක් කරේ හොයාගන්න උත්සාහ කරද්දී ඔන්න ඒ කලින් ආපු ගෑනු සතා මෙතෙන්ට එනවා. බඩගින්නෙන් ඉන්න අපේ හීරෝ දැන් තව තැනකට ගිහිල්ලා කන්න දෙන්න හදදී ඒකපාරම මෙතනට මෝරේ තව කැස් බෑව පැටියෙක්ව පන්නගෙන එනවා. අල්ලගෙන දැන් ආව ඉවරයක් කරන්න හදද්දී බය නැතුව අපේ හීරෝ එයාගේ කටින් ආව තල්ලු කරන් අයිනකට ඇවිල්ලා හැංගෙනවා. මෙයාලව අල්ල ගන්න උත්සාහ කරන්නේ මෝරා. දැන් පිටිපස්සෙන් ආපු ඒ ගෑනු සතා ටිකක් මහතට ඉන්න නිසා බය නැතුව ඒ මෝරා එක සටන් කරලා යව මෙතනින් පන්නලා දානවා. ඊට පස්සේ හීරෝ මෙතනදී බේරගත්තේ කවුද කියලා බලද්දී පුංචි වයසේදී එයා හම්බුනේ හීරෝයින්. එයාගේ නම ෂෙලි. මේකේ හීනයක්ද නැත්නම් රියල්ද කියලා අපේ හීරෝට හිතා ගන්න බැරි වෙනවා. කතා කරන ගමන් ටික දුරක් ඉස්සරහට යද්දී තමන්ගේ ඇඩ්වෙන්චර් ගමන ගැන අපේ හීරෝ ෂෙලිට කියනවා මට එක තැනක ජීවත් වෙන්න බෑ. මුහුදු වටේම යන්න ඕන. හැමදේම බලන්න ඕන කියලා කියද්දී ඔයාත් මේකට ජොයින් වෙනවද කියලා අපේ හීරෝ ෂෙලිගෙන් අහනවා. ඒකට මොකද්ද? මාත් ඔයා වගේමයි. ඔයා එක්ක මේ ගමන යන්න මං කැමතියි කියලා ෂෙලි කියනවා. දෙන්නම ගොඩක් සතුටින් අලගේ ගමන පටන් ගත්තම මේ යන හැම මොහොතක්ම ගොඩක් එන්ජොයි කරනවා. අතරමඟදී හම්බ වෙන සතෙක්ගෙන් සීක්‍රට් පැසේජ් කියන තැනක් තියෙනවා කියලා දැනගත්තම එතන පුදුම හිතන දේවල් තියෙනවා. ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් කියලා කිව්වම දෙන්නම එකතුලා දැන් මේ ලොකේෂන් එක හොයාගෙන යලගේ ගමන පටන්
කරන්නවා. කියපු විදිහට ගොඩක් දුර ආවන් පස්සේ ඇවිල්ලා තියෙන ලොකේෂන් එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මෙතන මිනිසුන් ජීවත් වෙනවා. හැබැයි උත්සාහය අතාරින්න නැති අපේ හීරෝ සහ ෂෙලි ඔන්න දැන් ගොඩක් දුර ගමන් කරලා ඒ සීක්‍රට් පැසේජ් කියන ඒ ලොකේෂන් එකට ලං වෙනවා. ඇතුළට යන්න හදනකොට ඒ ඩෝර් එක ක්ලෝස් වෙනවා. දෙන්නම ඉක්මනට ඇතුළට යන්න උත්සාහ කරද්දී එතන බෝට්ටුවක් ස්ටාර්ට් කරපු නිසා එන්ජිමේ වේගයට මේ දෙන්නම මෙතෙන්දී වෙන් වෙනවා. හීරෝට ෂෙලිව හොයාගන්න බැරි තරම් එයාව මිසින් වෙලා යනවා. අවසානයේදී හීරෝට ඒ සීක්‍රට් පැසේජ් එක හොයාගන්න බැරි වෙන විතරක් නෙමෙයි හීරෝයින් ෂෙලිවත් එයාට නැති වෙනවා. කොච්චරනම් එයාව හොයන්න උත්සාහ කරත් එයා කොහෙදවත් හම්බ වෙන්නේ. ඒ නිසා ගොඩක් කාලකිරීමෙන් ගොඩක් දුකින් එයාගේ ගමන හිමින් යද්දි මෙතන කැස් බෑවන් දෙන්නෙක් හම්බ වෙනවා. හීරෝ එයාලා එක කතා කරන්න කලින්ම මෙතනින් ගමන් කරපු හීරෝයින් ෂෙලි මේ දෙන්න එක කතා කරලා වෙච්ච හැමදේම පැහැදිලි කරලා තියෙනවා. හීරෝ දැක්ක ගමන් මේ දෙන්න දැන් ෂෙලි කියපු හැමදේම කියලා එයා යන තැන ගැනත් දැන් එයාට දන්න විදිහට දෙයක් කියලා දෙනවා. දැන් ටිකක් කූල් ඩවුන් වෙන අපේ හීරෝන කොමරි හොයාගන්න උත්සාහ කළා මේ ගමන පටන් ගන්නවා. මාස ගානක් මේ විදිහට ගමන් කරන අපේ හීරෝ දැන් ගොඩක් තැන් වලට ගිහිල්ලා අන්තිමේදී අන්ටාර්ටිකා ශීයකට ඇවිල්ලා ඉන්නවා. මෙච්චර කාලයක් ගත වෙනකොට හීරෝන් ෂෙලි වෙන කොහරි රීච් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් තනි වෙලා දුකින් ඉන්න අපේ හීරෝ දැන් අසනීප වෙලා ඉන්නවා. මෙතන බලද්දී විනාශ වෙන සතුන්ව බේරගන්න රෙස්කියු ටීම් එකක් ඉන්නවා. මේ වගේ කැස් බෑවෙක් කොහමද මේ ලොකේෂන් එකට ආවේ? මේ දේ හිතා ගන්න බැරි මිනිස්සු අපේ හීරෝ මෙතෙන්දී බේර ගන්නවා. ටික දවසක් මෙයාව ආරක්ෂා කරමු කියලා ඇතුළට ගෙනාම් පස්සේ බලද්දී මෙතන හීරෝයින් ඉන්නවා. ගොඩක් කාලයකට කලින් තුවාල වෙලා හිටපු හීරෝයින්ව මෙයාලා බේරගෙන තියෙනවා. හැබැයි දැන් එයා සනීප වෙලා ඉන්නවා. ඒ වගේම හීරෝ එක්ක කතා කරන්න උත්සාහ කරද්දී ග්ලාස් බොක්ස් එකේ ඉන්න නිසා හීරෝ කියන කිසි දෙයක් ෂෙලිට ඇහෙන්නේ. ඒ වගේම එයාව දැන් මුහුදට නිදාස් කරන්නයි හදන්නේ. හීරෝ ග්ලාස් එක කඩාගෙන එළියට ආවත් හීරෝයින්ව එයාට හම්බ වෙන්න බැරි වෙනවා. එතකොට හීරෝව වෙන තැනකට දානවා. බලද්දී මීට කලින් හම්බ වුණේ පූසා මෙතන ඉන්නවා. එයාගෙන් උදව් වරන් මෙතනින් පැනලා යන්න උත්සාහ කරද්දී ගොඩක් පරක්කුයි හීරෝයින් ඒ දෙන්නම මුහුදට නිදාස් කරලා දානවා. එතකොට මෙතනට නේ ලේඩි ඔයාව මම මීට කලින් දැකලා තිනවා කියලා එයාගේ ෂෙල් එක බලද්දී එයා ඩ්‍රෝ කරපු ඒ ලෝගෝ එක දකිනවා. හේ මේ ඔයා තමයි. ඔයාට කිසිම අසනීපයක් නැහැ. ඔයා කාවරි හොයාගෙන ඇවිල්ලා තිනවා කියලා හිතා ගන්න බැරි විදිහට අපේ හීරව එක්කන් ගිහලා මුහුදට නිදාස් කරනවා. හැබැයි ටිකක් පරක්කුයි. හැබැයි කමන්න කොමරි උත්සාහ කරලා හීරව හොයන්න උත්සාහ කරද්දී හැබැයි ටිකක් පරක්කුයි. කමන්න කොහොමරි මං හීරෝයින්ව හොයා ගන්නවා කියලා උත්සාහ කරන අපේ හීරෝයින් ෂෙලි කොහේ යන්න ඇතිද? යා කොහේ ඉඳීද කියලා කිසිම අදහසක් නැහැ. එතකොට මෙතෙන්ට නේ කැස් බෑවන් දෙන්නේ අපිට උදව් කරන්න. යාළුවෙක් එක තැනක හීරෝ වුණා කිව්වම හීරෝගෙන් බලද්දී වෙන කවුරුත් නෙමෙයි අපේ හීරෝගේ යාළුවා තමයි මෙතන හිර වෙලා තියෙන්නේ. හේයි මචියෝ කොහමද? හොඳින් ඉන්නවද? දැක්කද අපි කොහේ ගියත් ආපහු හම්බ වෙනව නේද කියලා යාළුවා කියනවා. දැන් මේකට වෙලා නැහැ. ඔයා ඉක්මනට මෙතනින් එළියට එන්න ඕන කියද්දී ඔන්න දැන් කන්ටේනර් එක ඔතනින් නම් පල්ලයට යනවා. ඒ අවස්ථාව භාවිත කළ අපේ හීරෝයාගේ යාළුවා බේර ගන්නවා. ඊට පස්සේ ගමන් කරන ගමන්ම මට ඔයාගෙන් උදව්වක් ඕන කියලා හීරෝ කිව්වම මොන දේ වුණත් කමන්නේ. ඔයා මගේ හොඳම යාළුවා. ඕන දෙයක් ඉල්ලන්න කිව්වම හීරෝයින් ෂෙලි මිසින් වුණා. මට යව හොයා ගන්න ඕන කියලා කිව්වම එච්චරද මේ කාලේදී කැස් බෑවන් හැමෝම මෙතන ඉන්නේ ලොකේෂන් එකට තමයි එන්නේ. අනිවාර්යයෙන්ම ෂෙලිත් මෙතන ඉන්න පුළුවන් කියලා දැන් මෙයාලා හැමෝම වෙන් වෙලා ගිහලා හොයනවා. එහෙම හොයලා බලද්දී කැඩිච්ච ෂිප් එක පිටිපස්සේ හීරෝයින් අපේ හීරෝ දකිනවා. ලං වෙලා එක කතා කරන්න උත්සාහ කරද්දී තව පිරිමි කැස් බෑවෙක් යාට ලං වෙනවා. හැසිරෙන විදිහට මේ ඉන්නේ යාගේ ආදරවන්තයා වෙන්න පුළුවන්. මං ආපෝ යාට ලං වෙන්න. යාට කරදරයක් කරන්න නැහැ කියලා හීරෝ ගොඩක් දුකින් වෙන්නලා එනවා. ඒ වගේම මේ යාළුවටත් මේ දේ කියලා මෙතනින් යන්න හැදුවම එතන හීරෝන් ෂෙලිට ලං වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. අපේ හීරෝගේ යාළුවාගේ තව යාළුවෙක්. එයා හරියට ප්ලේ බොයි කෙනෙක් වගේ ගෑනු සත්තු හැමෝම ළඟට යනවා. ඒ නිසා යාගේ ආදරවන්තයා නෙමෙයි මේ ඉන්නේ කියලා යාළුවා දැන් හීරෝට පැහැදිලි කරනවා. හැබැයි කොහොම හරි හීරෝයින් ෂෙලිව ඉම්ප්‍රස් කරන්න ඕන. මොකද්ද දැන් කරන්න කියලා අදහසක් කිල්ලුවම ඕල්රෙඩි මෙයාලා එක්ක සටන් කරපේ මෝරගේ උදව්ව ගන්න මේ දෙන්නම මෙතන වෙල් ප්ලෑන් ඩ්‍රාමා එකක් විදියට අපේ හීරෝයින් ඇටැක් කරන්නේ මෝරව මෙතනට එන්න කියනවා. ඒ අවස්ථාවේදී හීරෝ පරණ විදියට ආපෝ හීරෝයින් ෂෙලිව බේර ගන්නවා. මෙතෙන්දී ඉම්ප්‍රස් වෙලා ඉන්න ෂෙලි ඔන්න
අපේ හීරෝගේ ලවර් විදියට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයාලගේ ජීවිතය ලස්සන විදියට පටන් ගත්තම එයාලට කියලා තව පුංචි පැටව් ගොඩක් අය මේ මූදට එකතු වෙනවා. ඒ විදියට තමන්ගේ ඇඩ්වෙන්චර් ස්ටෝරි එක කියන අපේ සැමි එයාගේ යාළුවා එකතු වෙලා දැන් පාර මැද හරියේ අනිත් වාහන ටික නවත්තලා බීත්තරෙන් එළියට එන පුංචි කැස්බර් පැටියන්ව මූදට යන්න උදව් කරනවා. ඒ වගේම මෙතන වල ඇතුලේ හිර වෙලා ඉන්න අපේ හීරෝ වගේම ඉන්න තව අහිංසක කැස්බර් පැටියෙක්ට හීරෝ උදව් කරන විදිහට පෙන්නනකොට මේ මූවි එක මෙතනින් අවසන් වෙනවා. හරි වීවර්ස් කොහමද මූවි එක හොඳයිද නැද්ද පල්ලා කමෙන්ට් කරන්න. කාලයකට පස්සේ බලපුව ඇනිමේෂන් මූවි එකක් මේ වගේම තව මූවිස් වලින් ඔයාලා හම්බ වෙන්න. ඊට කලින් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉක්මනටම ඔයාලා එහෙනම් ඉක්මනටම ආපහු හම්බ වෙන්නම්. බයි බයි.